අයිබෝවන් වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වුණු දෙවි කෙනෙක් තමයි කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න අපි නිරන්තරයෙන්ම පුද පූජා පවත්වනවා. උන්වහන්සේගේ ස්තෝත්‍ර මන්ත්‍ර භාවිතා කරනවා. වගේම පින් කරලා ඒ පින් අනුමෝදන් කරනවා. ඉතින් ගෞරවනීය කතරගම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ නැත්නම් ස්කන්ධ දෙවියන්ගේ ඊටාම වැදගත් වෙන මූල මන්ත්‍රය අරගෙනයි අද මම ආවේ. ඊටාම බලවත් මන්ත්‍රයක් විදියට සැලකෙනවා. ආදරණීය ඔයාලට පුළුවන් නිතර භාවිතා කරන්න ස්කන්ධ දෙවියන්ගේ මේ මූල මන්ත්‍රය. මේ මන්ත්‍රය හැමදාම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කතරගම දෙවියන්ගේ පූජා පවත්වන විශේෂ දිනයන් වලදී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ මන්ත්‍රය 3 වතාවක්, 9 වතාවක්, 27 වතාවක්, 54 වතාවක්, 108 වතාවක් හරි එහෙම නැත්නම් 1008 වතාවක් හරි මේ මන්ත්‍රය ගායනා කරන්න පුළුවන්, කියන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්න ආශිර්වාද වැඩි වැඩියෙන් ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඍණාත්මක ශක්තියින්ගෙන් අපිව ගලවාගෙන අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙන බවට විශ්වාස කරනවා. ඉතින් මේ මන්ත්‍රය ඊටාම ගෞරවයෙන් විශ්වාසයෙන් යුතුව භාවිතා කරන්න. ඉතින් මේ මන්ත්‍රය තමයි ඕම් සරවණ භවාය නමః, ඕම් සරවණ භවාය නමః, ඕම් සරවණ භවාය නමః. ඉතින් ආදරණීයවල හැමෝටම කතරගම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම යහපතක්ම වේවා. ගෞරවනීය කතරගම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. ආදරණීය යාළුවනේ, මගේ channel එකේ වීඩියෝස් වලින් ඔයාලට වැදගත්යක් ලැබෙනවා කියලා විශ්වාස කරනවා නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි.